අපි ගමේ සංවර්ධනය කරන්නේ ඉතිහාසයේ වෙනස්ම වූ ක්‍රමයකට. අපි හදලා තියෙන ඔබේ ගමට ප්‍රජාශක්ති කමිටුව. ඒ කමිටුවේ ඉන්න අපේ වසමේ රාජ්‍ය නිලධාරීන් 4 දෙනා. ඊට අමතරව සභාපතිවරයෙක් ඉන්නවා අපි පත් කරපු. ඊට අමතරව ගමේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙනත් කීර්තිමත් පුජ්‍යලයින් විදේශගත අය වෙන්න පුළුවන්. තාක්ෂණික හැකියාව තියෙන අය විවිධ තරාතිරමයන්ගෙන් සමන්විත වෙච්ච කමිටුවක් ඉන්නවා 25කට ආසන්න. ඒ අය තමයි තීන්දුව කරන්නේ දරුවෙකුට ගම්මානට මොනවද ඕන. එක පාර. මොන දැන් අපි දුන්නා. ඊළඟට ලබන අවුරුද්දේ ඔබ යෝජනා කරපු දෙවෙනි පියවර එනවා. മന്ത്രിවරයා නෙමෙයි තෝරන්නේ. മന്ത്രിවරයාට තෝරන්න බෑ තනියම. අපි හදලා තියෙන අලුත් වැඩ පිළිලක් ග්‍රාම නිලධාරී වසම් 14041ටම ප්‍රජාශක්ති කමිටු හදලා තියෙනවා. මේ ඔබ ඉල්ලා හිටපු වෙනස එක විදියක. මේ හැම ග්‍රාම නිලධාරී වසමකටම අපි දීලා තියෙන ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මිලියන 1.4ක මුදලක්. ලංකාවේ කිසිදු ආණ්ඩුවක් නිදහසෙන් පස්සේ එකවර සියලුම ග්‍රාම නිලධාරී වසම් වලට මුදල් වෙන් කළා නැහැ. අපි වෙන් කරලා තියෙනවා මිලියන 1.4ක්. ඒක අපි දීලා තියෙන්නේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා. අපි පියවරෙන් පියවර ඔබේ ගම් වලට අවශ්‍ය කරන සංවර්ධන ව්‍යාපෘති අපි ගෙනෙමින් තියෙනවා. අපි ඔබත් එක්ක මැතිවරණයේදී එකග වුණා ලියවිල්ලකට. අපි ඡන්දය ඉල්ලුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට. සඳරුවන් සහෝදරයා ඇවිල්ලා ඉල්ලුවේ නෑ මට මනාපයක් දෙන්න කියලා. මම ඇවිල්ලා ඉල්ලුවේ නෑ. ප්‍රියන්ත සහෝදරයා රෝණ සහෝදරයා අපේ පොඩි අපේ සහෝදරිය කවුරුවත් ඉල්ලුවේ නෑ මට මනාපයක් දෙන්න කියලා. මොකද කිව්වේ අපි? අපි වැඩ පිළිවෙල ගෙදරට දීලා කිව්වා මෙන්න මේ වැඩ පිළිවෙල දිනවන්න. එතෙන්දී යන කවුරුණත් මේ වැඩ පිළිවෙලට වග කියනවා. මේ වැඩ පිළිවෙලේ තියෙන දේවල් අපි කරනවා කියලා. අපට අවුරුදු 5කට බලය දුන්නේ. අවුරුදු 5කට ඕනෑම ආණ්ඩුවක් අපේ පත් වෙන අපේ රටේ ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූල කාලය අවුරුදු 5යි. සමහරවිට ඊට කලින් යන්න උනා. අපි බලය ගත්තේ අවුරුදු 5කට. අපි දැන් අවුරුදු මාස 20ක් අවුරුද්දයි මාස 8ක් ඔබත් එක්ක වැඩ කරලා තියෙනවා. අර පොරොන්දු වෙච්ච ඔක්කොම ටික ඉවර කරන්න බැරි වුණා. හැබැයි අපි පියවරෙන් පියවර එකඟ වෙච්ච ප්‍රතිපත්ති ප්‍රකාශන දින කාරණා බිමේ යථාර්ථයක් කරමින් යනවා. විපක්ෂයේ කොච්චර කලබල වුණත් අපි ඒවට කලබල වෙන්නේ නැහැ. විපක්ෂයට ඕන කලබල කළා බොරු වලවල දාලා මේ ආණ්ඩුවේ ගමන වළක්වන්න විපක්ෂයට ඕන. හැබැයි අපි ඒකට සූදානම් නැහැ. අපි ඊටාම කල්පනාකාරීව ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා පියවරින් පියවර වැඩ ටික කරන් යනවා. අපේ සඳරුවන් මන්ත්‍රීතුමා ගොඩාක් කරුණු කිව්වා. මම පොදුවේ තව කරුණු කීපයක් කියලා මම කතාව අවසන් කරනවා. මේ අලුත් දේවල්. මේ සමාජය ඉල්ලා හිටිය 2024 සමාජ පරිවර්තනයක්. සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් ඉල්ලා හිටියා. සිස්ටම් චේන්ජ් කියන වචනේ තමයි ජනප්‍රිය වුණේ. අපි දේශපාලනය කරේ මේකට. අලුත් දේශපාලන සමාජ සංස්කෘතියක් හදන්න අපි දේශපාලනය කරේ. අපි බලය ගත්තට පස්සේ බලය ගන්න පෙර අපි කිව්වා මේ සමාජ පරිවර්තනය අපි කරනවා. ඒ සඳහා අපිට බලය ලබා දෙන්න කියලා. මොනවද අපි දැන් කරලා තියෙන්නේ? අවසන් කරලා නැහැ. එහෙම පරිවර්තනය අවසන් කරන්න බෑ කෙටි කලකින්. හැබැයි අපි මේ පරිවර්තනය ආරම්භ කරලා තියෙනවා. මේ සමාජය ඇතුළේ දේශපාලන පරිවර්තනයක් කරා. මට කියන්න. මේ දලුවකොඩ ගමේ මේ වලස් මුල්ලේ 2024 පෙර ගම්වල දේශපාලන ඡන්දි හිටියා. මේ ගම්වල පුරවැසියෝ පාලනය කරේ යට කරගෙන හිටියේ ඒ දේශපාලන යකඩ සපත්තුයි. ඔබේ තරුණ දුවට පුතාට රැකියාව ගන්නවද නැද්ද කියන එක තීන්දුව කරේ ගමේ දේශපාලකයා. පාර හදනවද නැද්ද කියන එක තීන්දුව කරේ දේශපාලන ඡන්දි. කොල්ලගේ බයික් එක මොකද්ද කියලා තීන්දුව කරේ දේශපාලන ඡන්දි. එහෙම සමාජයට පිටවත් තිබුණේ. අපි බලය අරගෙන පැය 24න් ඔබේ ගමේ හිටපු දේශපාලන ඡන්දි ඔක්කොම අයින් කරලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න ඇරලා තියෙනවා. ලොකු වැඩ ටිකක් තියෙන නිසා ගමටත් අපි බයිනවා. අපි සියලු දෙනා සම තැනකට ගෙනල්ලා තියෙනවා. මට කියන්න 24න් පස්සේ මේ දලුවොක්ගොඩ
ඔබට උඩින් ඉන්න කවුරු හරි ඉන්නවද දේශපාලඥයෙක් කවුරු හරි? ඉන්නවනම් දැන් කියන්න. කවුරුවත් නැහැ. අපි හැමෝම එකම සම බිමකට අපි ගෙනල්ලා තියෙනවා. ඉරක් ගැහුවොත් ඒ ඉරට යට අපි හැමෝම ඔබත් ප්‍රියන්ත සහෝදරයත් මමත් සඳරුවන් සහෝදරයත් අපි හැමෝම ඉන්නේ එකම තැනක. පුරවැසියාගේ පෞරුෂය අපි රැකලා තියෙනවා. මේ දේශපාලන පරිවර්තනයේ ආරම්භය. නීතිය ගත්තට පස්සේ හැමෝටම එකයි. වයිසි මහත්තයා කතාවක් දුන්නොත් කියයි කොච්චර නිදහසේ රාජකාරී කරනවද කියලා. රටේ නීතිය යම් තැනකද තියෙන්නේ. ඉරක් ගැහුවොත් ඒ ඉරට යට ජනාධිපති විධායක ජනාධිපති අනුර සහෝදරයාගෙන් ඉඳන් 15 අපි දක්වා රටේ පුරසියෝ සියලු දෙනා ඉන්නේ ඒ නීතිය නැමැති මට්ටමේ තියෙන ඉරෙන් පහළ. ඉස්සරේම නෙමෙයි. නීතිය කියන්නේ ජනාධිපති ඉස්සර. නීතිය කියන්නේ ජනාධිපතිගේ පුතා. නීතිය කියන්නේ වලස්මුලිට ප්‍රාදේශීය මන්ත්‍රී. අපි ඒ සියල්ල වෙනස් කරලා තියෙනවා. හොඳයි. අඩුපාඩු තියෙනවා නම් අපි හදාගමු. අඩුපාඩු තියෙන්න එපයි. නිදහසෙන් පස්සේ අවුරුදු 76ක් ගඳ ගහන ජරා ජීර්ණ වෙච්ච මේ සමාජ සංස්කෘතිය මාස 20න් වෙනස් කරන්න බෑ. මේ තියෙන්නේ පරණ සංස්කෘතියත් අලුත් සංස්කෘතියත් අතර ගන්ධබ්බ කාලේ පරිවර්තනීය යුගයක්. නරක එකේ ලක්ෂණත් හොඳ එකේ වැඩිපුර ලක්ෂණත් තියෙන කාලවකවානුවක් අපි මේ ගත කරමින් තියෙනවා. ඒ නිසා අපි මේ සමාජ පරිවර්තනය, දේශපාලන පරිවර්තනය අපි කරමින් තියෙනවා. ආර්ථික පරිවර්තනය අපි කරමින් තියෙනවා. අපි ප්‍රථමයෙන්ම හැදුවා මූල්‍ය විනය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හැදුවා මේ සමාජෙට. හදලා අපි ගමන ආරම්භ කළා. ඒකේ ප්‍රතිඵල අපි දැන් ටික ටික ගනිමින් තියෙනවා. නිදහසේ ව්‍යාපාර කරන්න පුළුවන් ඕනෑම අයෙකුට. ඕනෑම ආයෝජකයෙකුට කිසිදු පෞද්ගලික වරදාන වරප්‍රසාද ලබා දීමකින් තොරව තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් වටපිටාව අපි හදලා තියෙනවා. අපි අමාත්‍යාංශයට ආව පහුගිය දවසේ ව්‍යාපෘතියක් ආරම්භ කරපු ඉංජිනේරු මහතුරු කණ්ඩායමක්. ඒ ඉංජිනේරු කණ්ඩායමට අදාළ අපි ව්‍යාපෘති අනුමත දීලා සෝලාර් ප්‍රොජෙක්ට් එකකට අදාළ ඉඩම් ටික නිදහස් කරලා දුන්නා. ව්‍යාපෘති ආරම්භ කළා. ආරම්භ කළා අවසන් කළා. මං හමුවේ අමාත්‍යාංශයට ආව වෙලාව කිව්වා ඇමතුමා ඔය ව්‍යාපෘති අපි ආරම්භ කරන්න සූදානම් වුණේ මීට අවුරුදු 7-8කට පෙර. අපට ආරම්භ කරන්න බැරි වුණා. එවකට හිටපු ආණ්ඩුවේ ගාල්ල ප්‍රදේශයේ ඇමතිවරයෙක් මිලියන 200ක් ඉල්ලුවා. අපට දෙන්න තිබුණේ නැහැ නිසා ව්‍යාපෘතිය නැවැත්තුවා කියලා. අද කිසිවක් නැතුව ඔවුන්ගේ ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළා. ඒක රටේ ආර්ථිකයට ගැලපෙනවද කියලා බැලුවා. අපි අනුමැතිය දීලා තියෙනවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ඕනෑම එකකට ව්‍යාපාර කරන්න අවස්ථා හදලා තියෙනවා. එවැනි රටක් අපි මේ ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ අපි දෙවෙන්ත පරිවර්තනයක් මේ සමාජය තුළ කරමින් තියෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම උපයන වර්ෂ දෙක බවට මේ වර්ෂ දෙක පත් කරලා තියෙනවා. අපිට තියෙන්නේ බදු සහ බදු නොවන ආදායම්. සාමාන්‍ය ස්වභාවය. අපිට ඇවිල්ලා මාස 20න් ආයෝජන වැඩි කළා, නිෂ්පාදනය වැඩි කළා, කර්මාන්තශාලා දාලා දෙවෙන්ත පරිවර්තනයක් කරගන්න නෑ. එහෙම කරගන්න බෑ. තියෙන තත්ත්වයට අපි මේක කළමනාකරණය කළා. ලංකාවේ වැඩිම ආදායම උපය වර්ෂ දෙක බවට 25 26 පත් කරලා තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපි අතිරික්තයක් ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් අපි වාර්තා කරලා තියෙනවා. දශක 4කට පස්සේ එවැනි ජයග්‍රහණ අපි ගනිමින් තියෙනවා. අපි දිනකට අයවැය හිඟේ පියවීමට බිලියන 4 සිට 7 දක්වා ණයගත පුරටක් දිනක අයවැය හිඟේ පියවන මම මේ මාස ගණන් අවුරුද්දට හදලා මේ කියන්නේ දවසට අයවැය හිඟේ පියවන්න අපි ණය ගත්තා බිලියන 4 සිට 7 දක්වා. අපි ඇවිල්ලා මාස 20යි අපි ඒක අඩු කරලා තියෙනවා බිලියන 0.9ට. කියන්නේ බිලියන 1කටත් වඩා අඩුවෙන් තමයි අපි දැන් අයවැය පියව ගන්න පරතරේ පියව ගන්න අපි ණය ගනිමින් ඉන්නේ. මේක තවදුරටත් අපි අඩු කරන්න කටයුතු කරමින් ඉන්නේ.
මේක තමයි ආර්ථික කළමනාකරණයක ජයග්‍රහණ. ඒක කරගෙන යද්දී ආර්ථිකෙත් හදන්න ඕන, පාර හදන්න ඕන, ඉස්කෝලේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ඔක්කොම හදන්න ඕන. හැබැයි තව කාරණයකට ඔබ අපිට ඡන්දෙ දුන්න මොකක්ද? මේ රට නාස්ති කරපු, මේ රටේ ධනෙ හොරකම් කරපු මේ ත්‍රාඩ දේශපාලකයන්ට දඬුවම් දෙන එකත් ওই ජනතා කැමැත්ත ඇතුලේ තිබුණ ප්‍රමුඛ කාර්යයක්. අපි ඒක දැන් පියවරෙන් පියවර ඉටු කරමින් යනවා. ආණ්ඩුවේ වගකීම නඩුව දාලා නීතිමය ආයතන වලට මේක පැමිණවීම. අධිකරණයේ වගකීම තමයි එය අධිකරණ ඉස්සරහට ගෙනල්ලා සාක්ෂි විමසලා පැමිණිලට විත්තියටත් අවස්ථාව දීලා නීතිය සාධාරණ ඉෂ්ට කිරීම තමයි අධිකරණේ කාර්යභාරය. අපි ඒකේ අධිකරණේ බාර දීලා තියෙන එක අධිකරණ කාර්යභාරය. දැන් වැඩේ ටික ටික යනවා. දැනට දේශපාලකයෝ ගණනාවක් ඒ වගේම නිලධාරි කණ්ඩායමක් අර චෞර වලල් ඇතුලේ හිටපු පිරිසක් දැන් ඇතුලේ. තව පිරිසකට දැන් ඒ පාරම කැපෙමින් තියෙනවා. අපට විශ්වාසයි අධිකරණයේදී හරියට තීන්දුව දෙනවා. අපේ අධිකරණ ඉතාම ස්වාධීනයි. ඒ ස්වාධීන අධිකරණය දෙන තීන්දුවත් එක්ක අපට විශ්වාසයක් තියෙනවා. මේ හොරකම් කරපු කාටවත් නිදැල්ලේ ඉන්න බෑ. ඒ නිසා ගොඩක් විපක්ෂ මහත්තුරු කලබල වෙලා තියෙනවා. Tamanට නඩුව වැටෙනකොට අනිවාර්යයෙන්ම එස්.එම්. චන්ද්‍රසේනලට එස්.එම්. රංජිත්ලට එහෙම නැත්නම් කවුද කෘෂිකර්ම මැදි හිටපු මහින්දානන්දලට වෙච්ච ඉරණම Tamanට අත්වේ කියලා ටිකක් කලබල වෙලා තියෙනවා. විපක්ෂ ගොඩක් අය කලබල වෙලා හැමෝගෙම පස්සෙන් එනම නඩුවක්. Tamanට රැයට පේන්නේ නිල් පාට බස් එක. ඒ නිසා ගොඩක් අය කලබල වෙලා තියෙනවා. කලබල වුණාට ජනතාවත් ආණ්ඩුවත් කිසිදු කලබලයක් නැහැ. අපි පියවරෙන් පියවර සැලසුම් සහගතව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව කටයුතු කරමින් තියෙනවා. ඒක කරන්න ඕන. දැන් Taman කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් විපක්ෂේ එක වෙලාවක සඳරුවන් මන්ත්‍රීතුමා කිව්වා වගේ පොය දෙකෙන් ආණ්ඩුව ගන්නවා කිව්වා. අප්‍රේල් වලට හාල් සූදානම් කරගෙන කිව්වා කිරිබත් කපන්න ආණ්ඩුව අරගෙන. රනිල් මහත්තයා දෙසැම්බර් ජනාධිපති වෙනවා කිව්වා. ඒ සියල්ල අවසන්. විපක්ෂයේ තිබුණා නම් එකතාවයක් දැන් බිඳ වැටෙමින් තියෙනවා. දැන් විපක්ෂය සීසී කඩ වෙමින් තියෙනවා. ඒක හොඳයි. ජනතාවගේ පැත්තෙන්. ඒක අපි දන්නවා එහෙම වෙනවා කියලා. තව දුරටත් විපක්ෂයට එකතු වෙන්න බැරි වෙනවා. ඔවුන්ට තියෙන එකම අරමුණ මේ බලය ලබාගෙන මේ නඩු ටිකෙන් බේරෙන එක විතරයි රට හදන්න නෙමෙයි. ඒ නිසා විපක්ෂයට පොදු එකඟතාවයක් නැහැ. විපක්ෂය දැන් කැඩිලා විනාශ වෙමින් තියෙනවා. අපි තව දුරටත් මෙන්න මේ ක්‍රියාමාර්ග ටික ශක්තිමත් කරද්දී මම හිතන්නේ විපක්ෂ දේශපාලනය අවසන් වෙමින් තියෙනවා. පාරේ ඇවිද්දන්න ඕන. තැන් තැන් වල සැඟවිලා ඉන්න හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. මේ රට කරපු හානියට දරු පැටියට ඉගෙන ගන්න පහසුකම් ටික දුන්නේ නැහැ. දරු පැටියට කිරි පිටි ගන්න බැරි වුණා. අපිට තුන් වේල කන්න බැරි වෙච්ච රටක ආර්ථිකයක් හදපු ඔය නිදහසෙන් පස්සේ හිටපු හැම පාලකයටම වැරදි කරලා තියෙනවා නම් ඔවුන්ට දඬුවම් කරන එක මේ ආණ්ඩුවේ තවත් ප්‍රමුඛ කාර්යයක්. ඒක කරන්න ඕන. දැන් කලබලයක් තියෙනවා මේ අධිකරණ ක්‍රියාමාර්ග. අධිකරණ විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම. කවුද කතා කරන්නේ? කතා කරන්නේ නාමල් මහත්තයා, සජිත් මහත්තයා. සජිත් මහත්තයාගේ තාත්තලා අධිකරණයට ගල් ගැහුවා. අධිකරණයට ගල් ගැහුවා. නාමල් මහත්තයාගේ තාත්තා නාමල් මහත්තයා අපේ රටේ අග්‍ර විනිශ්චයකාරවරිය. පාර්ලිමේන්තුවේ පරීක්ෂණයක් තියලා පරීක්ෂණයට කවුද සහභාගී වුණේ? නීති විශාරදයද? ජී.එල්. පීරිස්ද? නෑ. ජී.එල්. පීරිස් මහත්තයා නීති විශාරදයෙක් නේ අපේ රටේ ඉන්නේ. හැබැයි එතුමා නෙමෙයි අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් පරීක්ෂණයට සම්බන්ධ වුණේ. ජොනි නොම්මරකේ නීති විශාරදයා. විමලා. එවුන් දාලා පරීක්ෂණ කළා කමිටු වාර්තා අරගෙන අගවිනිසුරුවරිය දූරෙන් පහ කරා. කවුද? නාමල් සහ නාමල්ගේ තාත්තා. අද ඇවිල්ලා මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදියා කියනවා අධිකරණයට අත තියන්න දෙන්නේ නැහැ. පව් කලබල වෙලා හීනෙන් බය වෙලා තියෙන්නේ. අපි මේ රට හදන්න ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ටික ගන්නවා. ඒ සියල්ලක්ම ව්‍යවස්ථානුකූලව, නීත්‍යානුකූලව සහ ජනතා මතයට එකගොතව අපි ගන්න.
ඒකට විපක්ෂ කලබල වලට කරන්න දෙයක් නැහැ. අපි තීන්දුව తీරන ගන්නවා. රට හදන්න. කිසිදු පෞද්ගලික අරමුණක් නැහැ. කිසිවෙක් අපි පෞද්ගලිකපත් කරන්නේ නැහැ. අපේ වයිසි මහත්තයා අපි පත් කරපු කෙනෙක් නෙමෙයි. අපි දේශපාලනින් නම් කරේ නැහැ. එතුමාගේ ගම්පලාද කොහෙද කියලාත් අපි දෙන්නම දන්නේ නැහැ. හැබැයි ඉස්සර වලස්පොලේ වයිසි පත් කරන්නේ මැදමුණ වලව්වෙන්. හරි. එහෙම රටක්. මිද්දෙනින් වයිසි, වලස්පොලේ වයිසි, වීරකැටි වයිසි රටේම වයිසිලා පත් කරේ. එක වෙලාවක පොලිස්පති කියනවා පොලිසිය වයිසිලා 184යි 182ක්ම එවකට ආණ්ඩුවේ න්‍යාය පත්‍රය යටතේ ආපු නාම ලේඛනයක්. රටක නීතියක් හැදෙයිද? එහෙම රට නාස්ති කරපු නායකයෝ සහ උන්ගේ පුත්තු ඇවිල්ලා අපට උගන්වන ප්‍රජාතන්ත්‍රවාදී බම්බුව. උන්ගේ න්‍යාය පත්‍රයට අපි වැඩ කරන්නේ. ඔය මහත්තුරුන්ට කියනවා අපි සූදානම් වෙලා ඉන්න. අපි ඔබට එරෙහිව ගන්න පුළුවන් නීත්‍යානුකූල සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. කරපු අපරාධවලට. මේ ඇවිල්ලා අපි ගෞරවපත් කළා නෙමෙයි. දැන් ස්වාධීන වැඩ කරනවානේ. මම මෙතකොට කවදාවත් කෝලයක් දීලා නැහැ. මගේ ආසනේ. කතා කරන්නේ නැති එකත් ප්‍රශ්නයක්. අපි දෙන්න දැන් හමුන අද තමයි කතා කරන්නේ. උත්සවයකෙත් තමයි කතා කරන්නේ. අපි කතා කරන්නේ රාජකාරී බාධා කරන කිසිවක් නැහැ. අපි අවස්ථා දීලා තියෙනවා. අපට ඕන මොකද්ද? අපට ඕන පොලිසිය වයිසි මහත්තයාගේ ළඟට එන පාර්ශ්ව දෙකයි. ඒ පාර්ශ්ව දෙකට සාධාරණීෂ්ඨ කරා. නීත්‍යානුකූල ඒ දෙදෙනාගේ ප්‍රශ්න විසඳලා දෙන්න. පක්ෂග්‍රාහී වෙන්න. මෙයා අපේ පක්ෂ කෙනා මෙයාට විශේෂයක් කරන්නේ අපි එතෙන්ට වැටෙන්නේ නැහැ. හවුස් යදලා තියෙන්නේ. ඒ නිසා මේ රට හදන්න අවශ්‍ය සියලුම මැදිහත් වීම අපි කරමින් තියෙනවා. අපේ අමාත්‍යාංශ කෘෂිකර්ම අමාත්‍යාංශය මේ රටේ කෘෂිකර්මයේ ගොඩනගන දෙවන්ත වේසක් ධර්මින් තියෙනවා. අපි පහුගිය දවසේ උතුරු ඇල ව්‍යාපෘතිය විවෘත කරා. ඒක ආරම්භ කළේ මීට අවුරුදු 10කට විතර පෙර. එවකට හිටපු ආණ්ඩුව. ඒකේ අපට කුහක කමක් නෑ. හැබැයි ව්‍යාපෘතිය වැටිලා තිබුණේ. අපි එනකොට අමාරුවෙන් ගියේ. අපි ඇවිල්ලා සාකච්ඡා කරා. අවස්ථා ගණනාවක සාකච්ඡා කළා. අවශ්‍ය මැදිහත් වීම කරා. අවශ්‍ය නම් මුදල් දුන්නා අපි. සියල්ල දුන්නා. පළවෙනි අදියරේ අපි අවසන් කරා. කිලෝමීටර් 27.7ක් උමග වැඩ අවසන් කරා. අපි දෙවන අදියරේ වැඩ පටන් අරන් තියෙනවා. 2029 වෙනකොට උතුරේ අපි හෙක්ටයාර 74000ක් අස්වද්දන්න අවශ්‍ය ජලය සපයන්න සියලු වාරි ව්‍යාපෘති අවසන් කරගෙන අපි කටයුතු කරමින් තියෙනවා. රටේ ආර්ථික ගොඩනගන විදිය. අපි බෙලියත් හදනවා අලුත් ජලාශයක්. අපිට පුළුවන් වෙයි අපේ සඳරුවන් මන්ත්‍රීතුමාගේ ආසනේ ලබන අවුරුද්දේ මුල වෙනකොට මේකේ මුල් ගල් තියලා අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒක ආරම්භ කරාට පස්සේ තංගල්ල බෙලියත් ඕකෙවෙල රන්න දක්වා පානීය ජල ප්‍රශ්න විසඳනවා. ඒ වගේම කුඹුරුවට තියෙන ජල හිඟේ පිළිබඳ ප්‍රශ්න අපි විසඳනවා. අපි හම්බන්තොටුසිගේ පානීය ජල ව්‍යාපෘති සියල්ලක් සඳහාම අපි මුදල් වෙන් කරන්න අපි කටයුතු කරමින් තියෙනවා. දෙවන්ත මුදලක් දිස්ත්‍රික්කයට රටේ එක් අමාත්‍යාංශ වලට අපි ලබා දෙමින් තියෙනවා. නිසා මගේ ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු වෙච්ච රට අපි යථාර්ථයක් බවට පත් කරමින් තියෙනවා. අපි මුලින් සැලසුම් කරා රජයේ රැකියා 35000ක් දෙන්න. ඊට පස්සේ ඒක 65000 දක්වා වැඩි වුණා. දැනට අපේ සංඛ්‍යාලයකට තියෙනවා අපි මේ අවුරුද්ද අවසන් වෙනකොට 1,25,000කට රජයේ සේවකයෝ පදව ගන්න. අපි සැප්තැම්බර් මාසේ පාසල් ගුරු පුරපාඩු පුරවන උපාධිධාරීන් පත් කරනවා 25000 30000 ආසන්න ප්‍රමාණයකට අපි ගුරුපත් වීම ලබා දෙන්න කටයුතු කරන තරඟ විභාගයේ තියලා තියෙනවා. මොකද වෙනස? ඔබ හොයලා බලන්න. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රජයේ රැකියා දෙන එක දරුවෙකුටවත් දේශපාලච්චෝ ලියුම් දීලා නැත. තමයි දේශපාලන සංස්කෘතිය. ඔබේ තරුණ දුවට පුතාට රැකියාවක් ගද්දී ඔබේ බල ප්‍රදේශයේ කිසිදු മന്ത്രിවරයෙක් මේ දරුවා අපේ පක්ෂේ මේ දරුවා අපේ මැතිවරණ උදව් කරපු කෙනෙක් මෙයාට මේ රැකියාව දෙන්න කියලා කිසිවෙකුට ලංකාවේ දිස්ත්‍රික්ක 25 කිසිදු දේශපාලච්චෙක් ලියුම් දීලා නැහැ. මෙන්න වෙනස. මේක තමයි වෙනස. අද තරුණයෝ විශ්වාසයෙන් ඇප්ලිකේෂන් එක දානවා. තරඟ විභාගයට සහභාගී වෙනවා. සම්මුඛ පරීක්ෂණයට යනවා. රැකියාව ගන්නවා. සමහරවිට යද්දි තමයි අපිට කතා කරලා කියන්නේ එමන්තුමා නැත්නම් മന്ത്രിතුමා මං අද වැඩ බාර ගන්නවා කියලා. අපිට තියෙන සතුටක්. ඒ හදපු දේශපාලන සංස්කෘතිය ඇතුලේ
ඡන්දේ දුන්නු කොල්ලට අපි සාධාරණයක් කරලා තියෙනවා. මේක තමයි රටවල් හදන සිස්ටම් එක. මේක තමයි ආණ්ඩුවක වගකීම. ඒ නිසා අපි හැම ක්ෂේත්‍රකින්ම මේක නිවැරදි කරමින් යනවා. අඩුපාඩු නැතුව නෙමෙයි අපේ ඕන තරම් අඩුපාඩු ඇති. 100% ප්‍රශ්න තවම විසඳන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ඒ අඩුපාඩු සමහරට අපේ පුජ්‍යල අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු වලින් ඔබට රටට හානියක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි ප්‍රතිපත්තිමේ තීන්දුව වරද්දලා නැහැ. අපි ජනතාව වෙනුවෙන් ගන්න ලබන තීන්දුව తీරන නිසා ජනතාව අපහසුතාවටපත් වෙන්න අපි ඉඩ හැරලා නැහැ. ඔය විපක්ෂයේ විවේචනය කරන අපේ අඩුපාඩු, අපේ කතාව, අපේ වචන, අපේ වාග් විලාසය කමක් නැහැ විපක්ෂය අල්ලන් ගියපු දෙයක්. හැබැයි ඔය එක විපක්ෂයේ මහත්තයෙක්වත් කියන්නේ නැහැ ආණ්ඩුව හොරකම් කරනවා කියලා. නෑ. අපි සතුටුයි ඒකට. ආණ්ඩුව බලය අවභාවිතා කරනවා කියලා නෑ. එහෙම කියන්න බෑ. අපි සතුටුයි ඒකට. අපි ඔබත් එක්ක එකඟ වෙච්ච ප්‍රතිපත්ති අනුව වැඩ කරන නිසා තමයි අපි එවැනි චෝදනා ලබන්නේ නැතුව අරව ලැබුවට කමක් නැහැ නේ. වචනයක් අල්ලගෙන යන්නේ කමක් නැහැ. ගියපු දෙන් විපක්ෂයට මොනාරි කියන්න තියෙන්න ඉපේ. විපක්ෂය අපි විවේචනය කරන්නේ නැතුව හොඳයි කියන්නේ නැහැ. එතෙන්ට විපක්ෂය තල්ලු වෙලා තියෙන. ඒ නිසා විපක්ෂය ඔහම යන්න ඇරලා අපි අපේ වැඩේ කරන් යමු. අපි මේක ගන්න පුළුවන් සියලුම වේස මහන්සි අපි ධර්මින් තියෙනවා. අපි එකතු වෙලා වැඩ කරමු. පහුගිය දවසේ සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා තිබුණා. ජනාධිපතිතුමා සම්බන්ධයෙන් රටේ ජනතාව විශ්වාසය පළ කරලා තියෙනවා 75%. ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසය පළ කරලා තියෙනවා 62%. මම ආසන්න වශයෙන් කියන්නේ. තව මොනවද කතා කරන්නේ? ඒ නිසා විපක්ෂයට කිසිම සහයක් කිසිම chance එකක් පුරවැසියෝ දීලා නැහැ. ඒ නිසා කලබල වෙලා තියෙනවා. හැබැයි ආණ්ඩුව අපි ඔබේ ප්‍රශ්න හොඳින් හඳුනාගනිමින් පියවරින් පියවර ඉටු කරමින් යනවා. අපට විශ්වාසයි 100%ක් නෙමෙයි 100 ලක්ෂ වාරයක් විශ්වාසයි 29 ජනාධිපති වෙන කවුරුවත් නෙමෙයි අනුර දිසානායක සහෝදරයමයි කියන විශ්වාසය අපි හැමෝටම තියෙනවා.